මිනිසාන් කොනිචිවා ළමයි. こんにちは、先生。හරි ළමයි ගොඩක් අය මැසේජ් දාලා තිබ්බා ක්ලාස් එක ටිකක් රැ වෙලා පටන් ගන්න කියලා සාමාන්‍යයෙන් ලංකාවේ වෙලාවෙන් 7:00-8:00 විතර. ඒ වුණාට මට මෙහෙදි මේ ජපානයේදී සාමාන්‍යයෙන් රැ 10න් පස්සේ ලොකුවට සද්ද කරන්න බෑ. ඒ හන්දා මේ මම මෙහින් මට 8:00ට සෙට් වෙන වෙලාවට තමයි පටන් ගන්න පුළුවන්. ඒ හින්දා ඉතින් මේ වෙලාවට පටන් ගන්න හිතුවා. එතකොට ළමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා SSW building cleaning ස්කිල් ටෙස්ට් එකට අදාළව මූලික කරුණු සියල්ලම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ළමයි ඔයාලා ඇති මෙතන ළමයි ඇති JFT එක්සෑම් එක පාස් වෙලා ඉන්න ළමයිත් ඇති. JFT හරි JLPT N4 level එක හරි. එහෙම නැත්නම් ඒකට ඉගෙන ගන්න ගමන් ඉන්න ළමයිනුත් ඇති. ඊට පස්සේ මේ භාෂා විභාගයක් පාස් වෙලා ස්කිල් ටෙස්ට් එක කරන්න පාඩම් කරන්න බලාගෙන ඉන්න ළමයිත් ඇති. ඔය කොට්ටාස ඔක්කොටම ගැලපෙන විදිහට තමයි මම මේ කෝස් එක කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එතකොට ළමයි හරි මම එහෙනම් දැන් පටන් ගන්නම්. SSW වීසා එක යටතේ ඕනම කෙනෙක් ජපානයට එන්න බලාපොරොත්තු වෙනවා නම් එයා විෂය විදිහට කියන්නේ භාෂාව විදිහට භාෂා විභාගේ පාස් වෙන්න ඕන. ඊළඟට ස්කිල් ටෙස්ට් එකක් පාස් වෙන්න ඕන. ওই දෙක සම්පූර්ණ කරාට පස්සේ තමයි මෙහෙට එන්න පුළුවන්. එතකොට භාෂා විභාගේ විදිහට JFT හෝ JLPT N4 level එක සම්පූර්ණයි නම් භාෂා විභාගය සම්පූර්ණයි. ඊළඟට ඔයා සම්පූර්ණ කරන්න ඕන ඔයා ජපානයට එන්න බලාපොරොත්තු වෙන ක්ෂේත්‍රයට අදාළව ස්කිල් ටෙස්ට් එක පාස් වෙන්න ඕන. එතකොට දැන් ඔයාලා ජපානයට එන්න කියලා ගොඩනැගිලි පිරිසිදු කිරීමේ ක්ෂේත්‍රයට තමයි එන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔයාලා මේ ස්කිල් ටෙස්ට් එක පාස් වෙන්න ඕන. එතකොට ළමයි මේ ස්කිල් ටෙස්ට් එක පවත්වන්නේ ජපානයේ JBMA කියන ආයතනයෙන්. ඒ කියන්නේ ළමයි දැන් ජපානයේ ගත්තහම එක එක ක්ෂේත්‍ර වලට අදාළව එම ක්ෂේත්‍ර නියාමනය කරන ආයතනයක් තියෙනවා. ඒ කියන්නේ දැන් හොටෙල් ක්ෂේත්‍රය ගත්තොත් එහෙම ඒක නියාමනය කරන්නේ JHA කියලා ආයතනයකින්. JHA ඇසෝසියේෂන් එකකින්. එතකොට ට්‍රක් රථ ප්‍රවාහනය කියන ක්ෂේත්‍රය නියාමනය කරන්නේ JTA කියලා ආයතනයකින්. එතකොට ජපානයේ ගොඩනැගිලි පිරිසිදු කිරීමේ ක්ෂේත්‍රය කියන ක්ෂේත්‍රය නියාමනය කරන්නේ JBMA එකකින්. මේ සයිට් එක JBM එකේ සයිට් එක. ඔයාලට සවුන්ඩ් ඇහෙනවා මදි වගේ නම් මයික් ඔන් කරලා කියන්න මම සවුන්ඩ් පොඩ්ඩක් වැඩි කරන්නම්. තව මගේ ස්පීඩ් එක වැඩි නම් කතා කරන්න ඒකත් කියන්න මම ස්පීඩ් අඩු කරන්න. ඊට පස්සේ ළමයි ඔය JBM එකෙන් තමයි මේ ක්ෂේත්‍රය නියාමනය කරන්නේ. ඒතකොට JBM එකෙන් තමයි ගොඩනැගිලි පිරිසිදු කිරීමට අදාළව තියෙන කෙමිකල් වර්ග ඊට පස්සේ ඒකේ නීති රීති ඊට පස්සේ ශ්‍රම් කවුරු හරි කෙනෙක් ඔය ශේෂයට ගන්නවා නම් ඊට අදාළ සුදුසුකම් මේ කියන්නේ එක්සෑම් වර්ග ඔය ස්කිල් ටෙස්ට් එක පවා නිර්මාණය කරන්නේ JBM එකකින්. ඒලා තමයි ඒවා නියාමනය කරන්නේ. ඒ කළා ඔය හදලා ඔය ස්කිල් අපිට දීලා තියෙන ස්කිල් ටෙස්ට් එකේට අදාළ සිලබස් එක පවා හදලා තියෙන JBM එකෙන්. එතකොට ඔයලා ඒක තමයි JBM එක කියන්නේ. මේක නියාමනය කරන්නේ JBM එකෙන්. එතකොට ළමයි දැන් ඔයාලා මේ ලැන්ග්වේජ් එක පාස් වෙලා ඊළඟට ස්කිල් ටෙස්ට් එකට පාඩම් කරන්න ගත්තාම ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ ස්කිල් ටෙස්ට් එක පාස් වෙන එකනේ. එතකොට ළමයි ස්කිල් ටෙස්ට් එකක් පාස් වෙන එකට ඔයාලා සම්පූර්ණ කරන්න ඕන කාරණා තුනක් තියෙනවා. දැන් ඔයාලා භාෂා විභාගයකට පාඩම් කරද්දී පාඩම් කරන්න ඕන ක්‍රමේ ස්කිල් ටෙස්ට් එකකට පාඩම් කරද්දී ඔයාලා පාඩම් කරන්න ඕන ක්‍රමේ දෙකක්. දැන් ස්කිල් ටෙස්ට් දැන් භාෂා විභාගයක් ගත්තාම ඔයාලට තියෙන්නේ ඒ භාෂා විභාගයේ තියෙන ග්‍රැමර් කොටස් ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ ග්‍රැමර් කොටස් වලට අමතරව ඔයාලා වචන ඉගෙන ගන්න ඕන. ඒ කියන්නේ kanji හිමත් kanji කියන්නේත් වචනනේ. ඒ වචන ඉගෙන ගන්න ඕන. ওই දෙක සම්පූර්ණ කරලා ඔයාලට භාෂා විභාගයක් ලියන්න පුළුවන්. ඊට පස්සේ ස්කිල් ටෙස්ට් එකේ විදිහට නෙමෙයි වෙන්නේ. දැන් ආයෙ ළමයි මම කියන්නේ දැන් ඔය
අලුතෙන් ළමයි ජොයින් වෙනවනේ. එයාලට මම රෙකෝඩින් එක දානවා මුල මගේ අරුණ ටික ගෲප් එකට රෙකෝඩින් එකක් විදිහට දාන්නම්. ඔයාලට ඒ ටික නැවත බලා ගන්න පුළුවන්. මම JBMA එක ගැන පැහැදිලි කරා මුලින්. ඒ JBMA එක ගැන පැහැදිලි කරපු එකේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ළමයි ඔයාලට මේ මයික් එක ඔන් කරලා අහන්න පුළුවන් ඈ. ඊට පස්සේ ස්කිල් ටෙස්ට් එක පාස් වෙන්න ඔයාලා සම්පූර්ණ කරන්න ඕන කාරණා තුන ගැන කතා කරේ. ඒකෙදි ඔයාලා සම්පූර්ණ කරන්න ඕන ළමයි මෙහෙමයි. දැන් භාෂා විභාගයක වචන ග්‍රැමර් විතරයි තියෙනවා කියලා කිව්වනේ මම. එතකොට ස්කිල් ටෙස්ට් එක ළමයි තියෙන්නේ ඔයාලා දන්න භාෂාව පාවිච්චි කරලා ඒ කර්මාන්තයට අදාළව තියෙන යම් දෙයක් ඔයා ඉගෙන ගන්න ඕන. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් කණ්ණාඩියක් පිරිසිදු කරන ආකාරය. දැන් භාෂා විභාගයක ඔහොම එකක් නැහැනේ. ඔයා වචන ග්‍රැමර් අරගෙන එහෙම නෙමෙයි. ඔයා යම් ක්‍රියාවක් දැනගන්න ඕන. කියන්නේ කණ්ණාඩිය උඩින් කොතනින්ද පටන් ගන්නෙ, කොතනින්ද පිරිසිදු කරලා ඉවර කරන්නේ. ඒකට ගන්න ඕන උපකරණය මොකද්ද? ඒකට පාවිච්චි කරන්න ඕන කෙමිකල් එක මොකද්ද? ඒවා ඔයා දැනගන්න ඕන. ඒ තමයි විෂය කරුණු. ඔය විෂය කරුණු ඔයා දැනගන්න ඕන. දැන් සිලබස් එක ජැපනීස් වලින් තිබ්බට අපි සිංහල මිනිස්සු හින්දා අපි ඔය පාඩම් කරන හැම දෙයක්ම අපේ මොළේට යන්නේ සිංහලෙන්. එතකොට අපි හිතන්නේත් සිංහලෙන්. එතකොට ඔය විෂය කරුණු කියන ඒවා අපේ මොළයට එන්නේ සිංහලෙන්. ඔයා එතකොට ඒ දේ දැනගන්නේ සිංහලෙන්. ඒ වුණාට ඔයා ඔය විෂය කරුණු ටික මේ සිලබස් එක බලලා ඉගෙන ගත්තට පස්සේ ඒ ටික සම්පූර්ණයි විෂය කරුණු කියන කොටස. එතකොට ඔයා මේ විභාගේ පාස් වෙන්න අවශ්‍ය කොටස් තුනෙන් එකක් සම්පූර්ණ කරනවා. ඒ විෂය කරුණු ඔයා දැනගන්න එක. මං ඉස්සරහට විෂය කරුණු සියල්ලම සම්පූර්ණ කරනවා. ඊට පස්සේ ඔය විෂය කරුණු ඔයා සිංහලෙන් දැනගත්තට වැඩක් නෑ. පේපර් එකේදී වාට ඔය ටික දාන්න තියෙන්නේ ජපන් භාෂාවෙන්. එතකොට ඔයා මේ විෂය කරුණු වලට අදාළ ජපන් වචන ටික දැනගන්න ඕන. මම මේ කෝස් එකේදී ජපන් වචන සියල්ලමත් ඔයාට පුරුදු කරනවා. එතකොට ඒ කොටස් ටික, ඒ කියන්නේ ජපන් වචන ටික ඔයා පුරුදු වුණාම 166ක් සම්පූර්ණයි. ඒ කියන්නේ දෙවෙනි කොටස සම්පූර්ණයි. පළවෙනි එක විෂය කරුණු දැනගන්න ඕන. දෙවෙනි එක විෂය කරුණු වලට අදාළ ජපන් වචන ටික දැනගන්න ඕන. තුන්වෙනි එක තමයි ළමයි එක්සෑම් එකට ගිහිල්ලා ඔයාගෙන් අහන ප්‍රශ්න ඔයාට හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. දැන් ඒවා එක්සෑම් එකේ ස්කිල් ටෙස්ට් එකේ ප්‍රශ්න ඇහෙන ග්‍රැමර් කොටස් කීපයක් තියෙනවා. ඕන්ගේ කීපය ඔයා හොඳින් හඳුනාගත්තොත් තමයි ඔයාට ප්‍රශ්නේ හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් යම් තැනක් පිරිසිදු කරද්දී ඒ තැනට පාවිච්චි කර හැකි උපකරණය කුමක්ද කියලා අහනවා එක ප්‍රශ්නයක්. ආය අහනවා මේ ප්‍රශ්නෙම එම ස්ථානයට පාවිච්චි කර නොහැකි උපකරණය කුමක්ද කියලා. එතකොට ඔය ප්‍රශ්න දෙක වුණාට පොයික වචනේ පොඩි වචනයක වෙනසක් වුණාට පිළිතුර 100%ක්ම අනිත් පැත්ත ගහනවා ඔය පොඩි ග්‍රැමර් කැලල හන්දා. එතකොට ඔයා ඒක හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. දැන් සමහර දැන් JFT එහෙම සමහර ළමයි ලියලා තියෙනවනේ, මේ ලියලා තියෙනවා සාමාන්‍යයෙන් හොද්දටම ඉගෙන ගන්න නැතුව ලියපු ළමයි ඉන්නවනේ. දැන් ඒ අයට එහෙම ඔක ගොඩක් අමාරුයි ඉගෙන ගන්න. ඒ කියන්නේ තේරුම් ගන්න. ඒ වගේම ඔක තේරුම් ගන්න බැරි වුණොත් ඔයා විෂය කරුණු දැනගත්තට දැනන්නේ ස්කිල් ටෙස්ට් එකට අදාළ වචන දැනගත්තත් වැඩක් නැහැ. පේපර් එක ලියා ගන්න බෑ. එතකොට ඔය තුන්වෙනි කරුණ සම්පූර්ණ කරාට පස්සේ ඔයා එක්සෑම් එක ෆේල් වෙන්නෙම නැහැ. කියන්නේ අනිවාර්යයෙන්ම පාස් වෙනවාමයි. ඔයා ෆේල් කරන්න බෑ එතකොට. එතකොට අපි කොටස් තුනම සම්පූර්ණ කරමු. තුන්වෙනි කොටස මම අන්තිම කාලේ වෙලට සම්පූර්ණ කරනවා කියන්නේ. එක්සෑම් එකට ඔයාලව සූදානම් කරනවා අන්තිම සතියේදී මම. මේක මාසික කෝස් එකක්නේ. එතකොට ළමයි ওই විදිහට තමයි ඔයා සිලබස් එකේ සම්පූර්ණ කර යුතු කොටස් තුන සම්පූර්ණ කරන්න ඕනේ. කියන්නේ පාස් වෙන්න නම්. හරි ළමයි. ඔයාලට එතන මොන හරි ගැටලුවක් තියෙනවද? මං කියපු ස්පීඩ් එක වැඩිද? මොන හරි කියපු දේවල් වල මොන හරි ගැටලුවක් තියෙනවද? ඕන එකක් අහන්න පුළුවන්. පැහැදිලි සෙන්සේ. හරි. හරි එහෙනම් ඊළඟ කාරණාව සිලබස් එක මොකක්ද කියන එක මම ඔයාලට කියන්න. සිලබස් එක ළමයි
මේකේ JBM එකෙන් හදපු සිලබස් එක මං කිව්වේ මුලින්ම. ඔය සිලබස් එකේ දැන් අලුතෙන් ආව ළමයින්ට මම මේ රෙකෝඩින් එක දාන්නම් ළමයි මේ මුලින්ම ලොකු JBM එක ගැන එහෙම පැහැදිලි කරපු ටිකක් තියෙනවා. ඒ ටික ඔයාලට රෙකෝඩින් එකෙන් බලා ගන්න පුළුවන්. දැන් කරන්න යන්නේ සිලබස් එක මොකක්ද කියලා පැහැදිලි කරන එක. සිලබස් එක ළමයි පිටු 86ක PDF එකක් තියෙන්නේ. එතකොට ඔය පිටු 86 PDF එකේ පිටු 13ක්ම හිස් පිටු. ඒ කියන්නේ කවර් පේජ් ඊට පස්සේ පැහැදිලි කිරීම පටුන ඔය වගේ ඒවා අයින් කරාම 86න් 13ක් අයින් වුණාම පිටු 73යි. පිටු 73ක සිලබස් එකක් ඔයාලට තියෙන්නේ සම්පූර්ණ කරන්න. ඔය 73 කරුණු තියෙන්නේ ඔයාලා දන්නවා ඇති ජපානයේ තියෙනවා මංගා කියලා. මංගා කියන්නේ මේ අර චිත්‍ර කතාව ලංකාවේ විදිහට කිව්වොත් ඒ කියන්නේ දැන් කෙනෙක් ගහකට නගිනවා ගහේ ෆොටෝ එකක් තියෙනවා. ගහෙන් බහිනවා ගහෙන් බහින එකේ ෆොටෝ එකක් තියෙනවා. ආන් ඒ වගේ එකක් තමයි ඔය මංගා කියන්නේ. මංගා විදිහට තමයි ඔය මේ විෂය කරුණු ටික තියෙනවා පිටු 73. එතකොට ඔය 73 ගොඩක් තියෙන රූප. ඒ කියන්නේ ඔය මංගවල වගේ රූප තියෙන්නේ. ඒකේ අතර තමයි විෂය කරුණු තියෙන්නේ. ඒවා බේරලා මම ඔයාලට ලස්සනට හදලා දෙනවා සිලබස් එකේ. එතකොට ඔයාලට පැහැදිලිව පාඩම් කරන්න තියෙන්නේ සරලව පටන් ගන්න. එතකොට පිටු 73යි තියෙන්නේ. එතකොට ඕක තමයි සිලබස් එක. මම මේ සිලබස් එකේ PDF එක ගෲප් එකට දාන්නම්. ඊට පස්සේ ගැටලු මොනවද තියෙනවද ළමයි? හරි නෑනේ. හරි. එහෙනම් අපි ඊළඟට දාමු යමු පේපර් එක ගැන. පේපර් එක ළමයි ඒ ගොඩනැගිලි පිරිසිදු කිරීමේ ශේෂ්ත්‍රයට අදාළව ලංකාවට මේ එක්සෑම් මේ ස්කිල් ටෙස්ට් එක දීලා දැන් අවුරුදු 1කමාරකට වැඩි. එතකොට ඔය 1කමාරකට විතර කලින් මේ ස්කිල් ටෙස්ට් එක ඔය දැන් තියෙන විදිහට නෙමෙයි තිබ්බේ. ඒ කියන්නේ ඉස්සර තිබ්බේ ස්කිල් ටෙස්ට් එකේ පේපර් ටෙස්ට් එක කියලා එකක් තිබ්බා. ඒ පේපර් ටෙස්ට් එකේ තිබ්බේ ළමයි ප්‍රශ්න 17යි. ඒ ප්‍රශ්න 17ට අමතරව ෆිසිකල් ප්‍රැක්ටිකල් ටෙස්ට් එකකුත් ඔයාලට තිබ්බා. ඒ කියන්නේ ෆිසිකල්ලු තිබ්බේ ඒක. එතකොට JBM එකෙන් ජපන් ජාතිකයෝ කීප දෙනෙක් ලංකාවට ඇවිල්ලා ෆිසිකලි ප්‍රැක්ටිකල් ටෙස්ට් එක තිබ්බා ඉස්සර. එතකොට ඔයා ඒක පාස් වෙන්න නම් පේපර් ටෙස්ට් එකේ ප්‍රශ්න 17 තියෙන පේපර් එක පාස් වෙන්නත් ඕන. ප්‍රැක්ටිකල් ටෙස්ට් එකත් පාස් වෙන්න ඕන. ඒක තිබ්බේ අර අපි මොප් එකක් එහෙම ගහලා ඒ වැඩක් ඒලා ඉස්සරහා කරලා පෙන්නන්න ඕන. එතකොට තමයි ඒක පාස් වුනේ. ඒ වුණාට ගිය අවුරුද්දේ අන්තිම වගේ ওই ෆිසිකල් ටෙස්ට් එක පොඩ්ඩක් වෙනස් කරා. පේපර් ටෙස්ට් එකත් වෙනස් කරා චුට්ටක්. එහෙම වෙනස් කරලා පේපර් ටෙස්ට් එක ප්‍රශ්න 17 තිබ්බ එක ප්‍රශ්න 20ක් කරා. අර ෆිසිකල් තිබ්බ ප්‍රැක්ටිකල් ටෙස්ට් එක පේපර් ටෙස්ට් එකක් විදිහටම ප්‍රශ්න 30ක් විදිහට ඔයාලට දෙන්න ගත්තා. එතකොට මුළු ප්‍රශ්න ගාන 50යි. අර පේපර් ටෙස්ට් එක තමයි ප්‍රශ්න 20ක් වුණේ. ඒ පේපර් ටෙස්ට් එකේ ප්‍රශ්න 20න් ඔයා දැන් අද ඉඳන් කියන්නේ මේ දැන් මේ කාලේ ලියන කෙනෙක් ප්‍රශ්න 20න් 160ක් හරියන්න ඕන. එතකොට 160යි කියන්නේ 20න් 12ක් හරියන්න ඕන. ඒ කියන්නේ ඔයාලට බය නැතුව ප්‍රශ්න 8ක් වරද්දන්න පුළුවන්. 20න් 12ක් හරියන්න ඕන. 8ක් වැරදුනාට ගැටලුවක් නැහැ. 20 12ට වඩා වැඩි නම් ඔයා පාස්. ඒ කොටස පේපර් ටෙස්ට් එක පාස්. ඒ ප්‍රැක්ටිකල් එකේ දැන් තියෙන්නේ ප්‍රශ්න 30ක්. ඔය ප්‍රශ්න 20යි 30යි දෙකම එක පේපර් එකේ එක දිගට එන්නේ වෙන් කරලා නැහැ. එකවර ලියන්නත් තියෙන්නේ. ඔය ප්‍රශ්න 30න් ප්‍රැක්ටිකල් ටෙස්ට් එකේ ප්‍රශ්න 30න් ඔයා 160ක් සම්පූර්ණ කරන්න ඕන. ඒක 160යි කියන්නේ 30න් 18යි. කියන්නේ ඔයාලට බය නැතුව ප්‍රශ්න 12ක් වැරදුනත් ඔයා ෆේල් නෑ. කියන්නේ 30න් 18යි හරියන්න ඕන. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එක ඔයා පාස් වෙනවා 30න් 18ක් සම්පූර්ණ කරාම. ඔයා සම්පූර්ණ පේපර් එක පාස් වෙන්න නම් පේපර් ටෙස්ට් එකයි ප්‍රැක්ටිකල් ටෙස්ට් එකයි දෙකම පාස් වෙන්න ඕන. කියන්නේ ඒ දෙක සම්පූර්ණ කරාම ඔයා පාස්. ඒ විදිහට තමයි පේපර් එක හැදෙන්නේ. එතකොට ළමයි පේපර් එකට ඔයාට පැයක කාලයක් දිනවා. ගොඩක් ළමයි
පැයම ඉන්නෙත් නෑ. ඕක සාමාන්‍ය විනාඩි 40න් 45න් ඉවර කරලා එනවා ගොඩක් අය. අනිවාර්යෙන්ම ඕක එහෙම එනවා. ඒ කියන්නේ ඕක ලියන්න පුළුවන්. ඊට පස්සේ ඇප්ලයි කරන විදිහ ගැන ඔයාලට මේකේ මොන හරි ගැටලු තියෙනවද? ප්‍රශ්න සම්බන්ධව දැන් මේ වෙනකම් මම කරපු දේවල් සම්බන්ධ මොන හරි ප්‍රශ්න තියෙනවද? පැහැදිලි සෙන්සේ. හරි. හරි ළමයි. එහෙනම් යන් ඊළඟ කොටසට. දැන් මම කරේ ප්‍රශ්න ගානනේ. ප්‍රශ්න 20යි 30යි 50යි 50න් 20න් 60යි 30න් 60යි හරියන්න ඕන. කාලය පැයයි. ඊළඟ ප්‍රශ්නේ ඊළඟ එක ටෙස්ට් ෆී එක. ළමයි ජපානය ඇතුළේදී එක්සෑම් එක ඔයා ලියනවා නම් ඇප්ලයි කරනවා නම් යෙන් 4400ක් ඔයාගෙන් ගන්නවා. ඒ කියන්නේ ජපානයේදී ළමයි ඔයා මොන වියදම කරත් ඒ වියදමට 110ක ටැක්ස් එකක් ගහනවා මෙහි. කඩෙන් ටොපියක් ගත්තත් ඒක ගහනවම තමයි. හැබැයි මේ යෙන් 4400 කියන්නේ ඔය 110 ටැක්ස් එකත් එක්කමයි. ඒ කියන්නේ ඔයා ටැක්ස් එක වෙනම ගෙවන්න ඕනේ 4400 විතරයි. ඒක ගෙව්වහම ඒක තමයි ඇප්ලයි කරන ෆී එක. ලංකාව කියන්නේ දැන් ජපානයෙන් පිට ඉන්න කෙනෙක්ට මේ එක්සෑම් එක ඇප්ලයි කරනවා නම් ඔයා USD 30ක් ගෙවන්න ඕන. එන ඇමරිකානු ඩොලර් 30ක්. දැන් ලංකාවේ ඇමරිකන් ඩොලර් එකත් 333ක් වගේ වෙනවනේ. එතකොට සාමාන්‍යයෙන් ලංකාවේදී ඇප්ලයි කරනවා නම් දැන් 10000කට විතර ඇප්ලයි කරගන්න පුළුවන්. කියන්නේ රුපියල් 10000ක්. ඇප්ලිකේෂන් ෆී එක. ඒ කියන්නේ දෙපාරක් ලියන්න හිතන්න එපා. මේ මාසය ඇතුළත කොහොම හරි මේක ඉවර කරලා 10000න් වැඩේ ඉවර කරන්න ඕන. මම ඔයාලට සරලව පටන් ගන්න මාසය ඇතුළත ඔයාලව අනිවාර්යයෙන්ම පාස් වෙන්න පුළුවන් මට්ටමට ගේනවා. ඔයාලා මං ඉස්සරහදී කියන්නම් මං ක්ලාස් එක කොහොමද කරන්නේ කියලා. අපි ඒ විදිහට ඉස්සරහට කරයියන්. එතකොට වැඩේ කරගන්න පුළුවන් ගැටලුවක් නැහැ. ගාන එතකොට 10000යි ලංකාවේ ඉන්න කෙනෙක්ට. ඊට පස්සේ ඇප්ලයි කරන විදිහ ළමයි. ඇප්ලයි කරන විදිහ ළමයි මේ JBM එකේ ඔයාලා හදන්න ඕන account එකක් හදලා ඇප්ලයි කරන්න තියෙන්නේ. ඔයාලා ඇප්ලයි කරන කාලෙට මම එක්සෑම් දාලා දෙන්නම් ඔක්කොටම. ඊට පස්සේ විභාග ශාලා ළමයි කොළඹම එන්න ඕනේ නැහැ. පිට පළාත්වල ඉන්න ළමයින්ට නුවර පේරාදෙණිය කුරුණෑගල අනුරාධපුර පැත්තේ ඔය ගොඩාක් තැන්වල එක්සෑම් සෙන්ටර්ස් තියෙනවා. ඔයා එක්සෑම් එක ඇප්ලයි කරද්දී ඔයා දැන් ජීවත් වෙන කියන්නේ දැන් ඔයා ඉන්න බෝඩිමේ හරි ඔයා ඉන්න ස්ථිරපදිංචි ස්ථානේ හරි ඇඩ්‍රස් එක ගහපුවම ඔයාට ළඟම එක්සෑම් සෙන්ටර් එක පේන්නනවා ඇප්ලයි කරද්දී. එතකොට ඔයාට ඒ ළඟම එක්සෑම් සෙන්ටර් එකේට ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් එක්සෑම් එක. ඊට පස්සේ ඒ කරුණ හරි විභාග ශාලා ප්‍රතිඵල ළමයි ඔයා CBT එක්සෑම් එකන්නේ ඔය JFTM වගේ එක්සෑම් එක ලියලා සබ්මිට් කරපු ගමන් ඔයාට රිසල්ට් එක එනවා. ලකුණු ගානක් එන්නේ පාස්ද ෆේල්ද කියලා විතරයි එන්නේ. ඒ දෙන්නම විභාග ප්‍රතිඵල බලන්නේ. ඊට පස්සේ පේපර් එකට අදාළ ප්‍රශ්න ආයෙ ළමයි ඔයා දැන් වෙන එක්සෑම් වගේ මේ ඩේට් ඕපන් වෙනකම් මේකේ ඉන්න දෙයක් නැහැ. දැන් ඔයා එක්සෑම් එකට පාඩම් කළා. ඔයා අද දැන් මේ වෙද්දී ඔයා සිලබස් එක මට සම්පූර්ණයි දැන් මට එක්සෑම් එක ලියන්න පුළුවන් කියලා කොන්ෆිඩන්ස් එක හැදුනට පස්සේ ඔයාට එක්සෑම් එක ඇප්ලයි කරන්න පුළුවන්. දැන් ඔයාට අද ඇප්ලයි කරන්න හිතුනොත් ඔයාට හෙට එක්සෑම් ලියන්න පුළුවන් විදිහට ඇප්ලයි කරන්න බෑ. හැබැයි ඔයාට පුළුවන් අනිද්දා ඉඳලා ඕනම දවසක එක්සෑම් එක දාගන්න. ඒ කියන්නේ දැන් ඔයා පාඩම් කරන් ගියා. හරි දැන් මට පාඩම් කරා එක්සෑම් එක ලියන්න පුළුවන් මට. මං අනිද්දා දානවා කියලා ඔයාට එක්සෑම් දාන්න පුළුවන්. බැරි වෙලා හරි ඔයාට එක්සෑම් එක දාලා මට දැන් බෑ හරි මොකක් හරි හිතුනොත් ඔයාට ඕන වතාවක් එක්සෑම් එක රීෂෙඩියුල් කරලා වෙන දිනයකට දාගන්නත් පුළුවන්. එතකොට මේ ඔයාට පහසුයි මේ එක්සෑම් එක කියන්නේ කරගන්න. ඒ විදිහටයි එතන තියෙන්නේ. ඔයාලට ළමයි මොනවා හරි ගැටලු තියෙනවද? මං කතා කරන ස්පීඩ් එක වැඩි කියලා මේ ගොඩක් ළමයි කියලා තියෙනවා. ඔයාලටත් එහෙම හිතෙනවා නම් කියන්න මම ස්පීඩ් අඩු කරන්න. ළමයි දැන් අලුතෙන් ජොයින් වුණ ළමයින්ට මේ ගෲප් එකට මම රෙකෝඩින් එක දාන්නම් මේ එයාලට මුලින්ම කරපු ටික බලා ගන්න පුළුවන්.
කම්පියුටර් එක එක්සෑම් එකක්ද තියෙන්නේ එක ළමයෙක් අහනවා සඳරු තාරුක කම්පියුටර් එක්සෑම් එකක් තමයි තියෙන්නේ ළමයි CBT එකක් තියෙන වලට ටික් කරන්න තියෙන්නේ ප්‍රශ්න 50ම එකවර එනවා එකවර කියන්නේ එක එක එනවා ප්‍රශ්න 50ක් ඒකේ නිවැරදි පිළිතුර ටික් කරන්න එහෙම තමයි තියෙන්නේ මේ අර කොටස් දෙකම එකට එන්නේ 20යි 30යි එකට එන්නේ මුල 20 පේපර් ටෙස්ට් එක දෙවෙනි 30 ප්‍රැක්ටිකල් ටෙස්ට් එක ඒ විදිහට තමයි තියෙන්නේ හරි ළමයි මම ඊළඟ කොටසට යන්න ක්ලාස් එක මම කරන්න ඉන්න විදිහ මම කියන්න ක්ලාස් එක ළමයි දැන් අද විෂය කරුණු ගන්නන්නේ නැහනේ අද මම ඔයාලට මූලික පළවෙනි අඩිය තියන්න මේකේ පසුබිම තමා පැහැදිලි කරේ ඔක්කොම එතකොට මං විෂය ගන්න උගන්නන්න පටන් ගන්නවා අනිද්දා ඉඳලා එතකොට මාසික කෝස් එකක් මේක අනිද්දා සිට දවසක් හැර දවසක් තමයි ඔයාලට ක්ලාස් පැවැත්වෙන්නේ. ඒ කියන්නේ අනිද්දා ඔයාලට උගන්වන දවස. පළවෙනි දවස උගන්වන දවස. දෙවෙනි දවස ඔයාලා පාඩම් කරන දවස. තුන්වෙනි දවස නැවත උගන්වන දවස. ඒ විදිහට තමයි ඉස්සරහට යන්නේ. එතකොට ඔයා පළවෙනි දවසේ මම ඔයාලට පිටු 73නේ තියෙන්නේ. පළවෙනි දවසේ පිටු 6ක් හෝ 7ක් උගන්වනවා. දෙවෙනි දවසේ ඔයාලා පාඩම් කරනවා. තුන්වෙනි දවසේ මම පිටු 6ක් වගේ උගන්වනවා. ওই විදිහට දින 12ක් වගේ යද්දී මම සම්පූර්ණ සිලබස් එක අවසන් කරනවා. වචන වල තේරුම් ඔක්කොමත් දෙනවා. ඔක්කොමත් පාඩම් කරන්න ඔයාලට කාලය තියෙනවා. ඊට පස්සේ අන්තිම සතිය වගේ දවස් 3ක් විතර යනම් කියන්නේ දවසක් කර දවසක් තියෙන්නේ. මම ඔයාලට විභාගයට සූදානම් කරනවා. ප්‍රශ්න හැදෙන විදිහ, ඊට අදාළ ග්‍රැමර් කොටස්, ප්‍රශ්නයක් හඳුනගන්න විදිහ, ඒ වගේ දේවල් ගොඩක් ඔයාලට පැහැදිලි කරනවා. එක ළමයෙක් දාලා පියුමි අපිට එක පාඩම් කරන විදි කියලා දෙනවා. ඔව්. ඔයාලට මම පාඩම් කරන්න ඕන විදිහත් කියලා දෙනවා. ඕකට මේක ස්කිල් ටෙස්ට් එකකට පාඩම් කරන විදිය වෙනස්නේ. එතකොට මම ඒකත් ඔයාලට කරලා දෙනවා. එතකොට ක්ලාස් එක පවත්වන්නේ දවසක් කර දවසක්. ඊට පස්සේ දවසක් කර දවසක් තියෙන්නේ. ඒ විදිහට කරන් ගියා. සිලබස් එක අවසන් කරා. අවසාන දවසේ එක්සෑම් එකට සූදානම් කරා අවසාන කාලේ. ඒ විදිහට තමයි ඒ ක්ලාස් එක පැවැත්වෙන්නේ. ඊට පස්සේ ඔයාලා ළමයි තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. තව මොනවා හරි මගෙන් කියවෙන්නේ නැති අමතකුණ දේවල් තියෙනවා නම් ඔයාලට ප්‍රශ්න විදියට අහන්න පුළුවන්. මම කතා කරන්න හිතුව ගොඩක් දේවල් කතා කරා කියලා හිතනවා. ක්ලාස් එක පැවැත්වෙන විදිය ආය මම ඔයාලට ක්ලාස් එකට මොකන්ද ළමයි ක්ලාස් කරන ටයිම් එක මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මම ජපානයේ 8:00ට තමයි ජපාන් වෙලාවෙන් 8:00ට තමයි ක්ලාස් එක පටන් ගන්න හිතානේ ඉන්නේ. එතකොට ළමයි මෙහි 10න් පස්සේ වැඩි සද්ද කරන්න බෑ. ජපානයේ පොඩි නීතියක් තියෙනවා එහෙම. එතකොට මම 8:00ට මෙහෙන් 8:00ට පටන් ගන්නෙ. එතකොට ඔහෙන් 5යි වෙලාව. දැන් අදයි ඊයේ මට ගොඩාක් ළමයි මෙසේජ් දාලා තිබ්බා රෑ වෙලා ක්ලාස් එක කරන්න කියලා. අර ප්‍රායෝගිකව මට එහෙම කරන්න අවස්ථාවක් නෑ. මොකද රෑට පොඩ්ඩක් මේ කතා කරන්න අමාරුයි. මම දැන් 8:00ට පටන් ගන්නත් මම හයි සෙන්සිටිව් මයික් එකකුත් ගත්තා ඔයාලට ක්ලාස් එක වෙනුවෙන් මේ. එතකොට මට වැඩි සද්ද දාන්න නැතුව ඔයාලට ක්ලාස් එක කරන්න පුළුවන් හන්ද. එතකොට මේ ලංකාවේ වෙලාවෙන් 5ට පටන් ගන්නෙ. ඔව් තව ළමෙක් දාලා මොඩල් පේපර්ස් ළමයි මම දැන් අර කීවේ කලින් ඔයාලට මුලින්ම මම සිලබස් එක සම්පූර්ණ කරනවා. දැන් ඔයාලට සිලබස් එක සම්පූර්ණ කරලා ඊළඟට ඔයාලා එක්සෑම් එකට සූදානම් කරන්නේ පේපර්ස් වලින්. ඔය තව ග්‍රැමර් කොටස් උගන්නලයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හයිලයිට් වෙලා එන ප්‍රශ්න තියෙනවනේ. ඒ වගේ දේවල් මම අවසාන කාලේ වලට කරවනවා. එතකොට ඔයාලට බය නැති. කියන්නේ පේපර් එකක් කරාම ඔයාලට අමතර දැනුමක් නෙමෙයිනේ එන්නේ. පේපර් එකකින් ඔයාලට එන්නේ එක්සෑම් එකට යන කොන්ෆිඩන්ස් එක එන්නේ.
එතකොට අන්තිම කාලේ පේපර් කරාම ඔයාලට එක්සෑම් එකට හොඳ කොන්ෆිඩන්ස් එකක් හදාගන්න පුළුවන්. ඒ ටික අනිවාර්යෙන්ම කරනවා. කලින් ආව පේපර් කරනවා කියනවා. ළමයි කලින් ආව පේපර්ස් කියන්නේ සම්පූර්ණයෙන්ම කලින් ආව ඒ පේපර් එකම කරන්න බෑනේ. ඒනට කලින් ආව පේපර්ස් වල ඒ වගේ ඒවා කලින් ආව ඒවා අමතරව එහෙම මෙහෙන් අර කියන්නේ සමහර කොටස් දාන්න පුළුවන්. කියන්නේ දැන් ඕකේ ළමයි පේපර් තියෙනවා 6 7ක්. එතකොට ප්‍රශ්න 50 ගානේ 6 7ක් කියන්නේ ප්‍රශ්න 350ක් විතර තියෙනවනේ. පිටු 73ක පේපර් එක ප්‍රශ්න 350ක් හයිලයිට් කරොත් මුළු පොතම හයිලයිට් කරන්න වෙනවා. එතකොට ඒකේ පොඩි තේරුමක් නැහැ. ඒ වුණාට මම පරණාව ළමයි කීව ප්‍රශ්න කොටස් තියෙනවා. මම ඒවත් දාලා වෙලට මේ අවසාන කාලේ සූදානම් කරනවා. ඔව් ක්ලාස් එකේ රෙකෝඩින් දෙනවා ළමයි. ඔක්කොම දෙනවා. මේ එක්කෙනෙක් දාලා තියෙනවා. ඊට පස්සේ ආය ක්ලාස් එකට ජොයින් වෙන විදිය. ළමයි මේකට අපේ ක්ලාස් එකට ජොයින් වෙන ක්‍රමේ මම ඔයාලට ගෲප් එකට දාන්න. ඒක ලේසි. මම ඔයාලට ගෲප් එකට දාන්නම් මේ ක්ලාස් එකට ජොයින් වෙන විදිය. එතකොට ඒ විදිහට ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. මොන හරි ගැටලුවක් ඔයාලට තියෙනවා නම් ක්ලාස් එකට ජොයින් වෙන්න විස්තරේ හරි මොන හරි දැනගන්න තියෙනවා නම් මට නම්බර් එක කියන්න. 0.7 271 460 0.7 271 මේ නම්බරේට මැසේජ් එකක් දාන්න නැත්නම් කෝල් එකක් ගන්න මේ ඕනම විස්තරයක් ඔයාලට නැවත අහගන්න පුළුවන්. මේ එතකොට ගෲප් එකට දාන්නම් ඔයාලා ජොයින් වෙන විදිහ. ආය මොන හරි ඔයාලට ප්‍රශ්න තියෙනවද? පැහැදිලි. නම්බර් එක ආයෙත් කියන්න පුළුවන්ද? හරි. නම්බරේ ළමයි 0.7 271 0.460. ඔය මේ අර හදලා තියෙන ගෲප් එකේ ඇඩ්මින් තියෙන නම්බරේ ඔය මං කීවේ. මේ ඒ නම්බරේට කතා කරලා මැසේජ් එකක් දාලා හරි මේ විස්තරය අහගන්න පුළුවන්. ඔය මගේ නම්බරේ නෙමෙයි. ඔය නම්බරේ තියෙන්නේ ලංකාවේ. මං ඉන්නේ ජපානේ. මේ ඔයාලට තව මොන හරි ප්‍රශ්න තියෙනවද? මැසේජ් එකක් දාන්න නැත්නම් මයික් එකෙන් ඔන් කරලා කියන්න. හරි ළමයි. එතකොට මං අද කතා කරා JBM එක කියන්නේ මොකක්ද කියලා කතා කරා. ස්කිල් ටෙස්ට් එක පාස් වෙන්න ඔයාලා සම්පූර්ණ කරන්න ඕන කරුණු 3 ගැන කතා කරා. ඊට පස්සේ සිලබස් එක මොන වගේද, සිලබස් එකේ කොහොම ප්‍රමාණයක් තියෙනවද කියලා කතා කරා. එක්සෑම් එක ඇප්ලයි කරන එක, එක්සෑම් ෆී, එක්සෑම් එක සම්බන්ධ සියලුම කරුණු කතා කරා. ඊට පස්සේ මං ක්ලාස් එක පවත්වන ආකාරය ගැන සාකච්ඡා කරා. ඊට පස්සේ ක්ලාස් එකට ජොයින් වෙන විදිහ ගෲප් එකට දාන්නම් කිව්වා. ඊට පස්සේ මං සිලබස් එක අපි දැන් නැවත ගෲප් එකක් හදනවා ක්ලාස් එකට ජොයින් වෙන ළමයින්ට. ඒ ජොයින් වෙන ඊළඟ ගෲප් එකේදී ඔයාලට මම සිලබස් එකක් දාන්නම්. ඔයාලා සිලබස් එකත් ඇතිනේ දැන් ගොඩක් කල් දාපු PDF යන්නේ ඔක මේ ලංකාවට. මේ තව ප්‍රශ්න තියෙනවද ළමයි? ඕනම එකක් අහන්න. ක්ලාස් එකේදී වුණත් මයික් ඔන් කරලා ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඔයාලට. කවුරුත් hina වෙන්නේ නැහැ, බයින්නෙත් නැහැ. අහන්නයි දෙන්නේ. මේ තමයි මැසේජ් එකක් දාලා දෙනවා. වේකන්සි ළමයි මෙහෙමයි. මේ එක්සෑම් එක කරගත්තට පස්සේ දැන් ඔයාලා භාෂා විභාගය සම්පූර්ණ කරලා ස්කිල් ටෙස්ට් එක පාස් වුණාම ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් ඉන්ටර්වයුව වලට. දැන් මට අදත් ළමයෙක් කතා කරලා කිව්වා ඉන්ටර්වයුව එක පාස් වුණා දැන් මේ සයිතම වලට හම්බුණා කිව්වේ. ඒ හොඳයිද කියලා මට ඇග්‍රීමන්ට් එකේ විස්තර ටික එවලා තිබ්බා. හොඳ ඇග්‍රීමන්ට් එකක් ඇවිත් තිබ්බේ. මේ ඇග්‍රීමන්ට් මේ එකක් ඇවිත් තිබ්බේ වේකන්සි තියෙනවා ළමයි. මේ බය නැතුව කරන්න වේකන්සි හොයාගන්න පුළුවන්. සමහර අය මේ වේකන්සි නෑ කියනවා මේ ඉන්ටර්වයුව ට්‍රේනින් කියන්නේ ඉන්ටර්වයුව ෆේස් කරලා ගොඩ යන්න බැරි සමහර අය ඉන්නවා. ඉතින් නෑ කියනවා ඒ ඉන්ටර්වයුව පාස් වෙන්න වෙන්න. මම ඔයාලට මේ පාස් වුණාම ඉන්ටර්වයුව එකටත් පොඩි ට්‍රේනින් එකක් දෙන්නම් එහෙම වුණොත්. එතකොට ඔයාලට ඒකත් පහසු ඉන්ටර්වයුව එකක් පහසුවෙන් ගොඩ දාගන්න පුළුවන්. එතකොට ගර්ල්ස්ලට වේකන්සි තියනවා දානවා. ගර්ල්ස්ලටයි බොයිස්ලටයි ඔක්කොටම තියෙනවා ළමයි. ඕනම කෙනෙක්ට වේකන්සි තියෙනවා. ළමයි තව මොනවද තියෙන ප්‍රශ්න?
හරි සෝරි ළමයි මේ මම අර Zoom එකේ ෆ්‍රී පැකේජ් එකෙන් මේ ඔයාලට මේ මීටින් එක දැම්මේ. ඒ අර විනාඩි 40 වෙන්නාම මේ ඩිස්කනෙක්ට් වෙනවා. ඊට පස්සේ ආය මීටින් එකක් දාන්න විනාඩි 10ක් ඉන්න ඕන. මේ ඒකයි උනේ සෝරි. ආය පටන් ගමු. ඔයාලට ප්‍රශ්න ගොඩක් තිබ්බනේ. ඒ ප්‍රශ්න ආය අහන්නකෝ තියෙනවා. සෙන්සේ ඇග්‍රී එකෙත් එකත් එක්ක බලනකොට මේක හොඳයි නේද? ඔව් ඇග්‍රී එක බලද්දි මේක සෑහෙන්න හොඳයි. මොකද මේක සීතල වුණත් අවුලක් නැහැ, රස්නේ වුණත් අවුලක් නැහැ, හුලං වැඩි වුණත් අවුලක් නැහැ, අඩු වුණත් අවුලක් නැහැ. සියලුම වැඩ කරන්න තියෙන්නේ බිල්ඩින් ASCII. ඒතර වලට දේශගුණ විපර්යාස වලින් කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ කොහොමද ඒ රස්නේ කාලේ AC දාලා තියෙන්නේ? දාඩිය දාන්නෙත් නැහැ. ප්‍රශ්න මොනවත්ම නැහැ දේශගුණ විපර්යාස සම්බන්ධව. ඊට පස්සේ ආය මේකේ සාමාන්‍යයෙන් ළමයි හොඳට ඕටි කියන්නේ සාමාන්‍යයෙන් හොඳට ඕටි කරගන්න පුළුවන් ශේෂ්ත්‍රයක්. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ඔෆිස් එකකට ඔයා වැටුනොත් ඔෆිස් එක පිරිසිදු කිරීමේ ශේෂ්ත්‍රය ගැන ඉන්න ඕන අනිත් කෙනාට කලින්නේ. ඊළඟ යන්න ඕනෙත් අනිත් කෙනාට පස්සේනේ. ඒතකොට ගොඩක් වෙලාවට ඕටි හොඳට කරන්න පුළුවන් තැනක් මේක. එක ළමයි සිලබස් ප්‍රැක්ටිකල් ඉස්සර තිබ්බද මම ඒක ළමයි අර මුලින් පැහැදිලි කරා කලින් මේ කලින් විනාඩි 40 දී ඒ ගැන පැහැදිලි කරා. මම ආයෙ කියන්න. ඉස්සර ළමයි මේ ප්‍රශ්න 17ක් සමග ප්‍රැක්ටිකල් එකක් නෙතින්නේ JBM එකේ ජපන් ජාතික කීප දෙනෙක් ඇවිත්. දැන් ඒක වෙනස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් පේපර් ටෙස්ට් එක ප්‍රශ්න 20ක් වුණා. ප්‍රැක්ටිකල් ෆිසිකල් ටෙස්ට් එක ප්‍රශ්න 30ක් වුණා. ප්‍රශ්න 20යි 30යි ප්‍රශ්න 50යි. ඔයාලට ප්‍රශ්න 50කට උත්තර ලියන්න තියෙනවා. ඒක මම රෙකෝඩින් එක ගෲප් එකට දාන්නම්. ඔය ඒකේ මම ඔක්කොම පැහැදිලි කරලා තියෙනවා එතන. ඒතකොට මේ ප්‍රශ්න 20න් 12කුයි 30න් 18කුයි සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට ඔයා පාස්. කොටස් දෙකම පාස් වෙන්න ඕන. ඊට පස්සේ කතා කරේ වැඩ කරන්න තියෙනවා. දැන් ඔය JB තව එකක් තියෙනවා ළමයි. දැන් ඔය ස්කිල් ටෙස්ට් එකේ PDF එකේ දීලා තියෙන දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලට O level වලට හරි A level වලට හරි විද්‍යාව කරා නම් විද්‍යාවේදී ඔයාලට උගන්වනවානේ ඔය වදමලේ ව්‍යුහය කියලා. දර්ශීය වදමලේ ව්‍යුහය රූපය රූප ඇඳලා පාවලා නම් කරේ. ඒ මල විදිහට වදමල තෝරගත්තේ මේ ඕන මලකට ඒ වදමලේ කොටස් තියෙනවානේ. ආන් ඒ වගේ ඔය මේ PDF එකේ සිලබස් එකේ තියෙන්නේ ඕනම තැනකට ගැලපෙන විදිහට සෙට් කරලා හදපු සිලබස් එකක්. ඔයා ඔහේ ඉඳලා ඔයක බලලා මෙහි ආවට මේ මෙහි එහෙම අර ඔය කියන විදිහේ ඒවා නෑ. සමහර ඒවා තියෙනවා. අර ඔය තරම් දා කියන්නේ රතු පාටින්ම මදින්න ඕනේ. මේ දැන් ඒ වගේ මේවා නෑ මේක ප්‍රායෝගිකව කරද්දී. එතකොට දැන් සමහර ඇවිල්ලා මේ දැන් ළමයි දැන් ඇවිල්ලා දැන් ජපන් ජාතිකයෝ කියන්නේ නීතියටම වැඩ කරනවා හරියටම මේ දේ එහෙමම කරන්න ඕන කියනවනේ. ඒ වුණාට වෙලා මෙහි ආවම බලන්නකෝ අපිට අර ඒ කියන්නේ ඒ විදිහටම එහෙම ලොකු මේවා ගන්න අර ස්ට්‍රෙස් ගන්න ඕනේ නෑ. නෝමල් වැඩ කරන් යන්න තියෙන්නේ. මේක එච්චර අපහසු නෑ. මේ ආවම තේරෙයි ඔයාලට මෙහෙ මොන වගේද කියලා. මේ කරගන්න පුළුවන් ස්කිල් එක ආය කරන්න තියෙන දේවල් නේ ඇහුවේ. කරන්න තියෙන ළමයි බිල්ඩින් ක්ලීනින් ගොඩනැගිලි පිරිසිදු කිරීම. එතකොට ඔයාලට උගන්වනවා මේකේ ඒ උපකරණ පාවිච්චි කරන විදිහ වැකුම් එකක් ගහන විදිහ. මෙහි සාමාන්‍යයෙන් දැන් ඔයාලට උගන්වයි ටයිල් එහෙම ගොඩාක් අඩුයි මෙහි පොළොවල් වල. කාපට් එහෙම තමයි මෙහි මිනිස්සු පාවිච්චි කරන්නේ. එතකොට ඔය වැකුම් ක්ලීනර් එකකින් තමයි කාපට් එක පිරිසිදු කරන්න තියෙන්නේ. එතකොට ඒ කාපට් එක ඒ වැකුම් ක්ලීනින් එකෙන් පිරිසිදු කරන අර ලොකුවට අර ඇග්‍රි වල එහෙම වගේ ඇඟ ලොකුවට වෙහෙසන්න නෑ මේ රස්සාවේ. අර ඕක ඔයාලට කරද්දි තේරෙයි. මේ ඕටි දැන් ඕටි එහෙම හොඳට කරන්න පුළුවන් රස එකක් මේක. මොකද අර මං කලින් කිව්වා වගේ ඔෆිස් එක වැටුනොත් ඔෆිස් එකේ සේවකයින්ට කලින් ඔයා එන්නත් ඕන පස්සේ ඔයා යන්නත් ඕන. එතකොට ඉතින් ආයෙ ගැන පැහැදිලි කරන්න දෙයක් නැහැ නේ ඊට පස්සේ. ඕටි හොයාගන්න පුළුවන් සාමාන්‍ය හොඳ ඕටියක් ගහගන්න පුළුවන්. මේ හොඳ තැනකට මේ සෙට් කරන දැන් බැරි වෙලාවත් ඔයා ඔහෙන් එද්දී දැන් ඉන්ටර්ව් පාස් වුණොත් ඔයා තියෙන අඩුම ඉන්ටර්ව් කියන්නේ කොළ 18නේ අවම වැඩුව. ඒකෙන් ආවත් ඔයා එන්න ඕන.
හේතුව කොළ 18කින් ළමයි මෙහෙට ආවත් ඔයා මාස 6කින් ජොබ් එක මාරු කරද්දී මාස 6කින් විතර මාරු කර හැකිනේ. ඒ මාරු කරන්න ඔයා පුහුණු එක්කෙනෙක් විදිහට. එතකොට ඔයාට පුහුණු එක්කෙනෙක් විදිහට මාස 6කින් වෙන තැනකට යද්දී යන්න ඔයා පුහුණු එක්කෙනෙක් විදිහට. එතකොට ඔයාට ලැබෙන ඔෆර් එක කොළ 18 25 නෙමෙයි. සාමාන්‍ය 25ට උඩින් තමා ඔයාට ඊළඟ එකට මාස 6න් යන්න පුළුවන්. මේ ඒ විදිහට එකක් තියෙනවා. මේ මෙහි අඩිය තියන්නයි ඕන. ආවට පස්සේ යන්න පාත් එක තියෙනවා. ආයේ ප්‍රශ්න තියෙනවා නම් ළමයි දාන්න. මේ ස්කිල් ටෙස්ට් එකට අදාළව හරි ප්‍රශ්න තියෙනවා දාන්න. මයික් ඔන් කරලා කියන්න පුළුවන් නැත්නම් මෙසේජ් එකක් දාන්න පුළුවන්. සිලබස් එක ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවා හරි ඔක්කොම ඕන එකක් දාන්න තියෙන. හරි ළමයි එහෙනම් ක්ලාස් එක අදට ඉවර කරමුද? හරි. එහෙනම් ළමයි කොන්බන්නවා අදට ක්ලාස් එක ඉවර කරනවා. ඔයාලා මේ අනිද්දා ජොයින් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ළමයි ඉන්නවට ඒ ජොයින් වෙන විදිහ ගෲප් එකට දාන්න. හරි ළමයි එහෙනම් කොන්බන්වා ජය වේවා. こんばんは、先生。こんばんは、ありがとうございます、先生。こんばんは、ありがとうございます、先生。ありがとうございます、先生。